ඔයාලට පේනව නේද චූටි චීටු ඉන්න තියෙනවා. මේ ඉන්න තිබුණාම අපේ සමට පුදුමාකාර කරදරයක් තියෙන්නේ. අනිත් එක තමයි මේ ඉන්න වෛරස් එකක් නිසා හැමතැනම පැතිරෙන්න පුළුවන්. ඉතින් අපි මේ ඉන්න ටික ඉවත් කරගමුද? කවුද කැමති ඉන්න ඉවත් කරගන්න? එහෙනම් ඔයාලට ඇමතුමක් දීලා සැලොන් ලියා වෙතට එන්න පුළුවන්. ඇත්තටම අපි මේ ඉන්නෝ ඉවත් කරන්න ඉස්සෙල්ලා සේවාදායකට රිදෙන හින්දා අපි එම්ලා එකක් ගාලා තියලා තියන්න ඕනේ විනාඩි 45ක්. එතකොට මේක හිරිවැටෙනවා. ඉන්න එක ගාලා හැබැයි අපි බෙහෙත් ගාපු ඉන්නව කවර් කරන්න ඕනේ පොලිතින් එකකින්. ඒ කියන්නේ කෑම ඔතන කොළ තියෙන්නේ. අන්න එහෙම පොලිතින් එකක් අරගෙන අපි ඒ ඉන්න ටික කවර් කරන්න ඕනේ. කවර් කරගත්තට පස්සේ විනාඩි 45ක් ගිහිල්ලා අපි බලනවා මේක ඕගොල්ලන්ට හිරිවැටිලාද කියලා. අපි ඉස්සෙල්ලාම එකක් පොඩ්ඩක් සර්වියට් එකකින් පිහලා මේ පේපර් එකකින් පිහලා බලනවා අපි මේ මැෂින් එක තියලා ලේසර් එකෙන් මේක බර්න් වෙනවද කියලා. එහෙම හිරිවැටිලා කියලා තේරෙනවා නම් ඒ ක්ලයන්ට් වේදනාවක් නැත්තම් අපිට පුළුවන් ඊට පස්සේ ඊටු ටිකත් ඔක්කොම බර්න් කරගෙන යන්න. ඉතින් ඒ වගේ කරපු ක්ලයන්ට් කෙනෙක් තමයි මේ ඉන්නේ. මම ඇයට උපදෙස් දුන්නා ගෙදර ගිහිල්ලා පිරිසිදු වතුරෙන් සෝදලා තෙත මාත්තු කරලා සුපර්මයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න කියලා. ඇත්තටම දැන් මේක බර්න් කරාට පස්සේ කළු පාට පොඩි කබොල්ලක් හිටිනවා. ඒක සාමාන්‍යයෙන් දවස් 2ක් විතර යද්දි ඉවත් වෙනවා. අපි මූණ වොෂ් කරද්දී. මොකද ඒක වේලෙනවනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අර සබන් හැබැයි යූස් කරන්න හොඳ නෑ දවස් 2ක්වත්. මොකද ඒකේ ඇසිඩ් තියෙන නිසා සමට සැරයිනේ පෝසිස් වල තියෙනකොට. ඉතින් අපි කියනවා එයාට සතියක් විතර යනකොට එයාගේ තියෙන ඉන්නගේ ප්‍රමාණය අනුව හැබැයි කොච්චර දවසක් තමන්ගේ සාමාන්‍ය සම හැදෙනවද කියලා තීරණය කරන්න ඕනේ. ඉන්න ලොකු ඉන්නවා කුඩා ඉන්නවා. ඔයාලා දැකලා ඇති අර සමහරුන්ගේ මේක ව්‍යාප්ත වෙනකොට ඇහැ උට්ටක් එනවා. ඇහැ උට්ට වෙලා කිනිතුලෙක් වගේ මේ ඇහැ චුට්ට වැටෙන්න බලනවා. එතකොට ඇත්තටම කරදරයිනේ. සමහරුන්ට ඇහැ පේන්නෙත් නෑ. වයසට එනකොට අපි හැමරලියකට ඒවා ඇහැ මතට වැටෙනම කරදරයි. ඒකයි මම මේ කියන්නේ ඕගොල්ලන්ට චූටි කාලෙම මේක බර්න් කරගන්න ඕනේ. එතකොට කිසි කරදරයක් නැහැ. ඉතින් ඕගොල්ලන්ගේ අර සම ලස්සන කරන ඉන්නවනම් ඒව සියල්ලම ඉවත් කරගන්න. ඕගොල්ලෝ කැමති නම් මට ඇමතුමක් දීලා අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. 076යි 439යි 1144 මේකට ඇමතුමක් දීලා ඕගොල්ලෝ වෙලාවක් වෙන් කරගෙන එන්න පුළුවන්. වේදනාවක් නැතුව ඉන්න ටික ඉවත් කරගන්න. දැන් ඔයාලට පේනවනේ මම හිතන්නේ මෙතන හිටියා ඉන්නෝ 20කට වැඩිය. ඉතින් එයා දැන් දඟලන්නේ නැතුව පාඩුවේ ඉන්නවනේ. ඔයගොල්ලන්ට පේනවනේ. ඒ කියන්නේ එයාව හිරිවැටිලා. ඉතින් ඕගොල්ලොත් බය නැතුව ඉන්නවා නම් පිච්ච ගන්න. සුබ දවසක් හැමෝටම.